අයිබෝවන් දුවේ පුතේ වෙනදා විදිහටම අද දවසේදීත් ඔබ සම්බන්ධ වෙන්නේ සම්පත් බස්නායක YouTube channel එක සමග හතර ශ්‍රේණියේ ආදරණීය දරුවන් වෙනුවෙන් අපය ගෙනෙන වැඩපොත 22 වන සතිය හතර ශ්‍රේණියේ ආදරණීය දරුවන් වෙනුවෙන් අප ගෙනෙන වැඩපොතේ 22 වන සතියත් එක්කයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ අද දවසේදීත් දරුවනේ ගණිතය මව් භාෂ පරිසරය ඉංග්‍රීසි සහ දෙමළ යන විෂයන් යටතේ අපි සාකච්ඡාව මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට නිබන්ධනය අතේ තිබෙන වැඩපොත අතේ තිබෙන දරුවෝ හැමෝම 22 වන සතියට අදාළව පාඩම් ටික කරලා ඇති. නිබන්ධනය අතේ නැති සියලුම දරුවන් අභ්‍යාස පොත අරගෙන දරුවනේ සූදානම් වෙන්න අද දවසේ අපිත් එක්කම පාඩමට සම්බන්ධ වෙන්න. ඔව් එහෙමනම් අපි ගිහිල්ලා බලමු. ගණිතය පාඩම යටතේ අපිට හම්බ වෙන පාඩම මොකක්ද කියලා. ඔව් දුවේ පුතේ. පෙළ පොත සහ ගුරුවත් පොත පාදක කරගෙන තමයි අපි මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. අඩු කිරීම 2. අඩු කිරීම 2 කියන කොටසේ අපි අද ඉන්නේ. එhmenan බලමු අඩු කිරීම 2 යටතේ අපට හම්බ වෙන පළවෙනි ගණිත ගැටලුව ගාන කොයි වගේ එකක්ද කියලා. ඔව් 58 අඩු කිරීම 12. 58 අඩු කිරීම 12. අපි දන්නවා දරුවනේ අපි අඩු කරන්න පටන් අරගන්නේ එක ස්ථානයේ පැත්තේ. එහෙම නැත්නම් අපේ දකුණු අත පැත්තෙන් තමයි අපි අඩු කරන්න පටන් අරගන්නේ. ඔන්න දැන් ඔබට තිරය දිස් වෙනවා. නිබන්ධනය අතේ නැති දරුවන් ඉක්මනට තිරය දිස් වෙන ගණන ලියාගෙන ඔබේ අභ්‍යාස පොතේ පිළිතුර ලියලා අපිත් එක්ක නිවැරදිද කියලා බලමු. 8න් 2ක් 8න් 2ක් අඩු වුණාම දරුවනේ 6යි. ඊළඟට තියෙන්නේ 5න් 1ක් අඩු කරන්න. 5න් 1ක් අඩු වුණාම 4යි උත්තරය ආවා 46යි කියලා. අපි යන් එහෙමනම් දෙවෙනි ගානට 79 අඩු කිරීම 25. 79 අඩු කිරීම 25. ඔන්න තිරේ දිස් වෙනවා ගණිතය ගණන. දැන් මම පුතාලා හැමෝම මේ ගාන ලියාගෙන පිළිතුරත් එක්කන් බලමු. 9ක් තියෙනවා 5ක් අඩු කරන්න. 9ක් තියෙන තැනකින් 5ක් දුන්නාම දරුවනේ 4යි. ඊළඟට තියෙන්නේ 7න් 2ක් අඩු කරන්න. 7න් 2ක් අඩු වුණාම 5යි. එhmenan පිළිතුර ආවා 54යි කියලා. අපි යන් තුන්වෙනි ගණනට. 51 අඩු කිරීම 29. 51න් 29ක් අඩු කරන්න තමයි තියෙන්නේ. බලන්න දරුවනේ එක ස්ථානයේ එහෙම නැත්නම් අපේ දකුණු අත පැත්තේ ඉහළින් තියෙන ඉලක්කමෙන් තමයි පහළ ඉලක්කම අඩු කරන්න තියෙන්නේ. එකක් තියෙන තැනකින් 9ක් අඩු කරන්න තියෙන්නේ. ඔව් දුවේ පුතේ. එකක් තියෙන තැනකින් 9ක් අඩු කරන්න බැරි නිසා අපි මෙන්න මේ විදියට 10 ස්ථානයේ තියෙන කෙනාගෙන් ඒ කියන්නේ 5න් එකක් ඉල්ලා ගන්නවා. එකක් කියලා කියන්නේ දරුවනේ එයාගේ අගය එහා පැත්තට යනකොට 10ක් වෙනවා. දැන් 10ට මෙතන තියෙන එක්කෙනා එකතු වුණාම 11ක් වුණා මෙන්න මේ විදිහට. දැන් 11න් තමයි දරුවනේ 9ක් අඩු කරන්න තියෙන්නේ. 11න් 9ක් අඩු වුණාම 2යි. දැන් හොඳ බලන්න මුලින් මෙතන 5ක් තිබුණා. ඒ 5න් එකක් එහා පැත්තට ඉල්ලාගෙන ගියා. ඒ නිසා දැන් මෙතන තියෙන දරුවනේ 4යි. 4න් 2ක් අඩු වුණාම 2යි. ඒ කියන්නේ 51න් 29ක් අඩු වුණාම පිළිතුර ආවා 22යි කියලා. අපි බලමු 4 වෙනි ගණනට ගිහිල්ලා. 32න් 16ක් අඩු කරන්න තියෙන්නේ. පෙර පරිදිමයි එක ස්ථානයේ පැත්තේ ඉහළම තියෙන්නේ 2. 2න් 6ක් අඩු කරන්න බෑ. ඒ නිසා දරුවනේ 3න් එකක් අපි ඉල්ලා ගන්නවා මෙන්න මේ විදියට. එකක් කියලා ගන්නේ 10ක්. ඒ 10ට මෙතන තියෙන දෙක ඉක්මනට අපි එකතු කරගන්නවා 10යි 2යි 12යි. දැන් දරුවනේ 12න් 6ක් අඩු කරන්න තියෙනවා. 12න් 6ක් අඩු වුණාම පිළිතුර 6යි. දැන් මේ 3 ළඟ ඉතුරු උනේ 2යි. එහා පැත්තට එකක් ගෙනිච්ච නිසා 2න් එකක් අඩු වුණාම 1යි 32න් 16ක් අඩු වුණාම පිළිතුර 16යි කියලා එනවා. එහෙමනම් බලමු 5 වෙනි ගානට ගිහිල්ලා. 5 වෙනි ගාන මෙන්න මේ විදිහට දරුවනේ 74න් 26ක් අඩු කරන්න තියෙන්නේ.
හතරක් තියෙන තැනකින් හයක් අඩු කරන්න බැරි නිසා එහා පැත්තේ යාළුවාගෙන් අපි එකක් ඉල්ලා ගන්නවා. එකක් කියලා ගේන්නේ 10ක්. 10ට මේ හතර එකතු වුණාම මෙන්න මේ විදියට 14ක් කියලා එනවා. දැන් දරුවනේ 14න් 6ක් අඩු කරන්න තියෙන්නේ. ඉක්මනට අඩු කරලා බලමු. 14න් 6ක් අඩු වුණාම 8යි. ඊළඟට ඔබ හොඳට බලන්න මෙතන තියෙන 7න් එකක් අපි එහා පැත්තට ගෙනිච්ච නිසා මෙයා ළඟ ඉතුරුනේ 6යි. 6න් දෙකක් ඉක්මනට අඩු කරගන්න. 6න් දෙකක් අඩු වුණාම 4යි. පිළිතුර ආවා 48යි කියලා. එමනම් අපි බලමු 6 වෙනි ගණනට ගිහිල්ලා. 85 අඩු කිරීම 48. 85 අඩු කිරීම 48. ගාන පැහැදිලි. දැන් ඔබට තියෙන්නේ මෙයාට පිළිතුර ගන්න මෙන්න මේ විදිහට. 5ක් තියෙන තැනකින් 8ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි මේ 8න් එකක් ඉල්ලා ගන්නවා. එකක් කියලා මෙයා පැත්තට යනකොට එයා 10ක් වෙනවා. දැන් 10ට මෙතන තියෙන 5 එකතු කරනවා. 10ට 5ක් එකතු වුණාම 15යි. දැන් දරුවනේ 15න් 8ක් අඩු කරන්න තියෙන්නේ. 15න් 8ක් අඩු වුණාම පිළිතුර 7යි. 8 ළඟින් එකක් එහාට ගෙනිච්ච නිසා එයා ළඟ තියෙන්නේ 7යි. 7න් 4ක් අඩු වුණාම 7න් 4ක් අඩු වුණාම 3යි. පිළිතුර 37යි. බලමු 7 වෙනි ගානට ගිහිල්ලා. 75 අඩු කිරීම 29. ඔබ අභ්‍යාස පොත අරගෙන ගණන ලියාගෙන ඉක්මනට අඩු කරලා පිළිතුරත් එක්කන් සාකච්ඡා කරනකොට බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. එහෙමනම් 75න් 29ක් අඩු කරන්න තියෙනවා. පහක් තියෙන තැනකින් 9ක් අඩු කරන්න බෑ. පහක් තියෙන තැනකින් 9ක් අඩු කරන්න බැරි නිසා මේ 7න් අපි ඉල්ලා ගන්නවා එකක්. ගෙනියන්නේ 10ක් එකක් කියලා. 10ට මෙයා එකතු වුණාම මේ 5 15ක් වෙනවා. 15න් 9ක් අඩු කරන්න තියෙන්නේ. 15න් 9ක් අඩු වුණාම දරුවනේ 6යි. දැන් 7න් එකක් එහාට ගෙනිච්ච නිසා ආයසරයක් මම මතක් කරන්නම්. එයා ළඟ තියෙන්නේ 6යි. 6න් දෙකක් අඩු වුණාම 4යි. පිළිතුර 46යි. අපි බලමු 8 වෙනි ගණනට ගිහිල්ලා. 83න් 28ක් අඩු කරන්න. 83න් 28ක් අඩු කරන්න. ඔබට කාලය තියෙනවා. ඔබ ඉක්මනින්ම අභ්‍යාස පොතේ මේ ගණනත් ලියාගෙන නිබන්ධනය අතේ නැති දරුවන් ඉක්මනට පිළිතුර ලබාගෙන බලන්න. එhmenan දරුවනේ අපි දැන් හදන විදිය බලමු. 3ක් තියෙන තැනකින් 8ක් අඩු කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ 8න් එකක් ඉල්ලා ගන්නවා. එකක් කියලා ගෙනියන්නේ 10ක්. දැන් 10ට මෙතන තියෙන 3 එකතු වුණාම 13ක් වුණා. 13න් අඩු කරන්න තියෙන්නේ 8ක්. 8 ඉඳන් 13 හම්බ වෙනකයි ගණන් කරන්නත් පුළුවන්. ඉක්මනට හදා ගන්න කාලය ඉතුරු කරගෙන 13න් 8ක් අඩු වුණාම දරුවනේ 5යි. දැන් මෙතන කීයද තියෙන්නේ ඉතුරු? ඔව් 8ක් තියෙන තැනකින් එකක් එහාට ගෙනිච්ච නිසා මෙතන තියෙන්නේ 7යි. 7න් දෙකක් අඩු වුණාම දරුවනේ 5යි. උත්තරය ආවා 55යි කියලා. අඩු කිරීම දෙක යටතේ පාඩමත් එක්කන් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙමනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් ඉලක්කම් 3 සංඛ්‍යා. ඉලක්කම් 3 සංඛ්‍යා දෙකක් මේ විදිහට දීලා තියෙනවා. තිරේ දිස්සෙනවා. ඔබ ලියා ගන්න. 255 අඩු කිරීම 127. 255 අඩු කිරීම 127. එහෙමනම් බලන්න දරුවනේ පහක් තියෙන තැනකින් 7ක් අඩු කරන නිසා ඊළඟ යාළුවගෙන් එහා පැත්තේ ඉන්න යාළුවගෙන් එකක් ඉල්ලා ගන්නවා. එකක් කියලා ගන්නෙ 10ක්. 10ට මෙතන තියෙන 5 මේ විදිහට මම එකතු කරනවා. 10ට 5ක් එකතු වුණාම 15යි. දැන් මේ 15න් තමයි දරුවනේ 7ක් අඩු කරන්න තියෙන්නේ. 15න් 7ක් අඩු වුණාම 8යි. ඊළඟට ආයසරයක් හොඳට බලන්න 10 ස්ථානයේ තිබුණු 5න් එකක් එහාට ගෙනිච්ච නිසා ඉතුරු උනේ 4යි. 4න් දෙකක් අඩු වුණාම 2යි. 2න් එකක් අඩු වුණාම 1යි. උත්තරය ආවා 128ක් කියලා. අපි බලමු එතන තියෙන දෙවෙනි ගානට ගිහිල්ලා මෙන්න බලන්න දරුවනේ 369න් 193ක් අඩු කරන්න තියෙනවා.
369න් 193ක්. ඔබට කාලය ලැබෙනවා අභ්‍යාස පොතේ ගාන ඉක්මනට ලියාගෙන පිළිතුරු සපයන්න. 369න් 193ක්. 9ක් තියෙන තැනකින් 3ක් අඩු වුණාම දරුවනේ 6ක් වුණා. ඊළඟට 10 ස්ථානයේ තියෙන්නේ 6 6න් 9ක් අඩු කරන්න කියලා කියන්නේ. 6ක් තියෙන තැනකින් 9ක් අඩු කරන්න බැරි නිසා මෙන්න මේ 3න් එකක් අපි ඉල්ලාගෙන යනවා. එතකොට එතන වෙනවා කීයක්ද? 16ක්. 16න් 9ක් අඩු වුණාම දරුවනේ 16න් 9ක් අඩු වුණාම 7යි. දැන් මෙතන තියෙන්නේ 300 ස්ථානයේ ඉලක්කම 3. එයාගෙන් එකක් එහාට ගෙනිච්ච නිසා ඉතුරුනේ 2යි. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. පිළිතුර 176යි. අපි බලමු තුන්වෙනි ගණනට ගිහිල්ලා. 280 අඩු කිරීම 142. 280 අඩු කිරීම 142. ඔව් දරුවනේ. එහෙමනම් ගාන හදලා බලමු මාත් එක්කම. බිඳුවක් තියෙන තැනකින් දෙකක් අඩු කරන්න තියෙන්නේ. බිඳුවක් තියෙන තැනකින් දෙකක් අඩු කරන්න තියෙන්නේ. බිඳුවක අගයක් නැහැ. ඒ කියන්නේ බිඳුවෙන් දෙකක් අඩු කරන්න බැරි නිසා අපි යනවා යාළුවා ළඟට. එයාගෙන් ඉල්ලා ගන්නවා එකක්. ඒ කියන්නේ 8න් එකක් ඉල්ලාගෙන මේ පැත්තට මේ විදිහට එනවා. මෙතන තියෙන එකක් කියලා අපි ගෙනාවේ 10ක්. 10ට බිඳුව එකතු වුණාම දරුවනේ 10මයි. එහෙමනම් දැන් 10න් දෙකක් අඩු වුණාම පිළිතුර එනවා 8යි. ඊළඟට 10 ස්ථානයේ තිබුණ කෙනාගෙන් ගෙනිච්ච නිසා ඉතුරුනේ 7යි. 7න් 4ක් අඩු කරන්න. ඉක්මනට අඩු කරලා බලන්න මාත් එක්කන්. ඔව් ඔබේ පිළිතුර නිවැරදි. 7න් 4ක් අඩු වුණාම මෙන්න මේ විදියට 3යි කියලා එනවා. දැන් දෙකෙන් එකක් අඩු වුණාම 1යි. පිළිතුර 138යි. බලමු 4 වෙනි ගණනට ගිහිල්ලා. තිරේ දිස්සනවා 581 අඩු කිරීම 238. 581 අඩු කිරීම 238. ඔව් ඔබ අභ්‍යාස පොතේ ගණන ලියාගෙන මාත් එක්කම පිළිතුරුත් හදාගෙන යන්න. එකක් තියෙන තැනකින් 8ක්. එකක් තියෙන තැනකින් 8ක් අඩු කරන්න බැරි නිසා දරුවනේ 10 ස්ථානයේ තියෙන යාළුවගෙන් ඒ 8න් එකක් මේ විදිහට මම ඉල්ලා ගන්නවා. 10ක් වෙනවා. 10ට එයාව එකතු වුණාම 11යි. 11න් 8ක් අඩු වුණාම දරුවනේ පිළිතුර 3යි. ඊළඟට මෙතන තියෙන 10 ස්ථානයේ 8න් එහාට එකක් ගෙනිච්චා. ඒ නිසා 7යි තියෙන්නේ. 7න් 3ක් අඩු වුණාම 4ක් කියලා එනවා. 5න් දෙකක් අඩු වුණාම 3යි. පිළිතුර 343යි. අපි එමනම් ඉස්සරහට යම් බලන්න. එක්තරා මාර්ගයක සති 4ක් තුල ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වේ. ඔව් දිනය වෙනුවට සතිය ආයුතුයි ගමන් කළ සංඛ්‍යාව. පළමු සතියේ දරුවනේ 589ක් තිරේ දිස්සෙනවා. දෙවන සතියේ 681ක් වාහන ගමන් කරලා තියෙනවා. තුන්වන සතියේ 563ක් ගමන් කරලා තියෙනවා. හතරවන සතියේ 474ක් වාහන ගමන් කරලා තියෙනවා මේ මාර්ගයේ. එහෙමනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය බලමු. වැඩියෙන්ම හා අඩුවෙන්ම ගමන් කළ වාහන අතර වෙනස කීයද? දැන් දරුවෝ හැමෝම බලන්න 589 681 563 474 කියන සංඛ්‍යා හතරෙන් විශාලම කෙනා. ඔව් විශාලම කෙනා වෙන්නේ දෙවන සතියේ ඉන්න 681. එහෙමනම් 681කින් කුඩාම සංඛ්‍යාව මෙතන තියෙන හතරවෙනි සතිය, ඒ කියන්නේ 474. අපි මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. එකක් තියෙන තැනකින් හතරක් අඩු කරන්න බෑ. වෙනස හොයනකොට අනිවාර්යයෙන්ම අඩු කරන්නයි තියෙන්නේ. අලුත් වචනයක්. එකක් තියෙන තැනකින් හතරක් අඩු කරන්න බැරි නිසා මෙන්න මේ 8න් එකක් ඉල්ලා ගන්නවා අපි. 10ක් වෙනවා. 10ට මෙයා එකතු වුණාම 11යි. 11න් 4ක් අඩු වුණාම දරුවනේ 7යි. දැන් මෙතන තියෙන්නේ 7යි එහාට ගෙනිච්ච නිසා අමතක වේවි. 7න් 7ක් අඩු වුණාම ඔව් බිඳුවයි. 6න් 4ක් අඩු වුණාම දරුවනේ 2යි. අයිසරයක් ගන්න බලන්න. වැඩියෙන්ම හා
අඩුවෙන්ම ගමන් කළ වාහන අතර වෙනස කීයද? වෙනස හොයන්නේ වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනාව අඩු කරලා. එහෙනම් පිළිතුර ආවා 207යි කියලා. ඔබ කටුකොලයට ගිහිල්ලා මේ ගාන මේ විදිහට ලියාගෙන නිවැරදි පිළිතුර පමණයි හිස්තැනේ ලියන්නට ඕනේ. එහෙනම් බලමු අපි දෙවෙනි ගානට එතන ගිහිල්ලා දරුවනේ. ඔව්. 3 වන හා 4 වන සති දෙකේ ගමන් කළ වාහන අතර වෙනස කීයද? එන ආයතර වචනේ තියෙනවා වෙනස. වෙනස හොයන්නේ වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනාව අඩු කරලා. 3 වන හා 4 වන සති දෙකේ ගමන් කළ වාහන අතර 3 වන සතියේ ගමන් කරලා තියෙනවා 563ක්, 4 වන සතියේ ගමන් කරලා තියෙනවා 474ක්. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? 563න් 474ක් අඩු කරන්නට ඕනේ. ඒ කියන්නේ 3 වන සතියේ 563යි, 4 වන සතියේ 474යි. බලමු අඩු කරලා දරුවනේ. 3ක් තියෙන තැනකින් 4ක් අඩු කරන්න බෑ. ඒ නිසා 6න් එකක් ඉල්ලා ගත්තා. මෙන්න මේ විදිහට එයාගේ එකක් කියලා ගෙනිච්ච 10ක්, 10ට මේ තුන එකතු වුණාම 13ක් වුණා. 13න් 4ක් අඩු වුණාම දරුවනේ 9යි. මෙතන තියෙන්නේ 5යි. 5ක් තියෙන තැනකින් 7ක් අඩු කරන්න බෑ. මෙයාව ගත්තා. මෙයාගේ එකක් ඉල්ලා ගත්තා 15ක් වුණා. ඔව් 15න් 7ක් අඩු වුණාම දරුවනේ 8යි. දැන් මේ 100 ස්ථානයේ තියෙන 5 ළඟ ඉතුරු උනේ 4යි. 4න් 4ක් අඩු වුණාම බිඳුවයි. අපි මේක හදාගන්නේ කටුකොලේ. පිළිතුර හිස්තැනෙහි ලියනකොට දරුවනේ හොඳට මතක තියාගන්න මුල තියෙන බිඳුවේ අගයක් නැති නිසා එයා මෙතෙන් ඕනේ නෑ. එහෙනම් පිළිතුර මම ගන්නවා මේ විදියට 89යි කියලා. 3 වන හා 4 වන සති දෙකේ ගමන් කළ වාහන අතර වෙනස එතකොට ආවා 89යි කියලා. බලමු එහෙමනම් ඊළඟ ගානට ගිහිල්ලා 4 වන සතියට වඩා පළමු සතියේ කොපමණ වාහන ප්‍රමාණයක් ගමන් කර තිබේද? අයිසරයක් ගාන බලන්න. 4 වන සතියට වඩා පළමු සතියේ කොපමණ වාහන ප්‍රමාණයක් ගමන් කර තිබේද? එහෙමනම් වැඩියෙන් ගමන් කරලා තියෙන එක බලමු. මෙන්න මේ විදියට අපි හොයාගෙන පළමු සතියේ ගමන් කරලා තියෙන්නේ 589යි. ඊළඟට 4 වන සතියේ ගමන් කරලා තියෙනවා දරුවනේ 474ක්. දැන් 589න් 474ක් අපි ඉක්මනට කටුකොලයට ගිහලා අඩු කරගෙන බලමු. ඔව් 9න් 4ක් අඩු වුණාම 5යි, 8න් 7ක් අඩු වුණාම 1යි, 5න් 4ක් අඩු වුණාම 1යි. පිළිතුර ආවා දරුවනේ 115යි කියලා. පිළිතුර 115යි. ඔව් ආදරණීය දුව පුතේ. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ මව් බස කොටස. මව් බස කොටස යටතේ අපිට මේ සතියේ සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න ටික අපි බලමු. සමාන තේරුම දෙන වචන කොටුව තුලින් තෝරා ලියන්න. සමාන තේරුම දෙන වචන කොටුව තුලින් තෝරා ලියන්න. පළවෙනි වචනය බලන්න දරුවනේ වෘක්ෂය. දෙවෙනි වචනය වනාන්තරය. තුන්වෙනි වචනය ගැල. හතරවෙනි වචනය උවදුර. පස්වෙනි වචනය දැකුම් කළු. හයවෙනි වචනය ඖෂධ. හත්වෙනි වචනය විස්මය. එහෙමනම් බලමු කොටුව තුල තියෙන වචන ටික මොනවද කියලා. ඔව් ඔබට පැහැදිලිව පේනවා. කැලෑව, කරත්තය, කරදරය, ලස්සන, ගස, පුදුමය, බෙහෙත්. එහෙමනම් අපෙන් අහන්නේ පළවෙනි වචනය වෘක්ෂය. වෘක්ෂයට සමාන වචනය කොටුව ඇතුලෙන් හොයන්න. ඔව් කොහොම හොඳයි ආදරණීය දුවේ පුතේ. වෘක්ෂයට පළමු සමාන වචනය එනවා මෙන්න මෙහෙම ගස. වනාන්තරය. වනාන්තරය කියන වචනයට ගැලපෙන සමාන පදය දරුවනේ කැලෑව. ගැල. ගැල කියන පදයට සමාන පදය ඔබේ වචන ලෝකයේ දියුණු වෙන්න ඕන ශිෂ්‍යත්ව විභාගයේදී ගැල. ඔව් දරුවනේ කරත්තය. කරත්තය. උවදුර. ඔව් ඔබ පිළිතුර ලියන්න බලන්න. උවදුර බලන්න. ඔව් කරදරය. උවදුර කරදරය.
දැකුම් කළු. අපි මේ වචනේ මිට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු වචනයක්. දැකුම් කළු කියනට ලුදන්තජයි. ලුදන්තජයි දැකුම් කළු ලස්සන. දැකුම් කළු ලස්සන. ඖෂධ. ඖෂධ බෙහෙත්. ඖෂධ. විස්මය පුදුමය. විස්මය පුදුමය. ආයසරයක් ආදරණීය දුවේ පුතේ තිරේ දිස්සෙන වචන ටික බලමු. මුල සිට වෘක්ෂය සමාන පදයක් ගස. වනාන්තරය කැලෑව. කැල කරත්තය. උවදුර කරදරය. දැකුම් කළු ලස්සන. ඖෂධ බෙහෙත්. විස්මය පුදුමය. එමනම් අපි සිංහල කොටසේ මව්බස කොටසේ ඊළඟ ප්‍රශ්නෙට යමු. ස තාලුජයි. ස මූර්ධජයි. ස දන්තජයි. යෙදෙන වචන ලියන්න තමයි තියෙන්නේ. ඔව් ආදරණීය දුවේ පුතේ. තාලුජස, මූර්ධජස, දන්තජස. එහෙමනම් ඔබට පුළුවන් ඔබේ පෙළපොතේ සිංහල පෙළපොත අරගෙන වචන හොයලා මෙන්න මේ වගුව සම්පූර්ණ කරන්න. ඔව්. මම ආදර්ශයක් පෙන්වන්නම්. ඔබේ වචනවල ඔබේ වගුවේ එවැනිම වචන අවශ්‍ය වෙන්නේ නැහැ. තාලුජස යෙදිච්ච වචන 4ක් මම ආදර්ශනය කරලා පෙන්නනවා. බලමු පළවෙනි වචනය. ඔව්. අවශ්‍ය. අවශ්‍ය කියන තැන දරුවනේ බලන්න තාලුජස මෙන්න මන් නිල් පාටින් පෙන්නලා තියෙනවා. තාලුජස අවශ්‍ය කියන වචනයට ආවා. ඊළඟට දරුවනේ දේශනා. දේශනා කියන වචනේ මෙන්නස තාලුජයි. ඔබ හුරු කරගන්න වචනය අවශ්‍ය කියලා ලියන විදිය බලන්න. දේශනා සතාලුජයි. ඊළඟට ප්‍රකාශ. ප්‍රකාශ සතාලුජයි. සතාලුජයි. ඊළඟට දරුවනේ ශබ්දය. ශබ්දය මම වර්ණ ගන්නවා පෙන්නනවා මෙන්න මේ විදියට සතාලුජයි. ඔබ තාලුජසව දැන් හොඳටම අඳුනනවා. එhmenan බලමු මූර්ධජස හම්බ වෙන වචන කීපයක්. ඔබ මාලියන මේ වචනම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ අඳුනාගත යුතුයි අකුරු මොකක්ද කියලා. එහෙනම් මෙයා අපි අඳුනා ගන්නවා මූර්ධජස කියලා. බලමු පළවෙනි වචනය වෘක්ෂය. සමූර්ධජයි. සමූර්ධජයි. ඊළඟට දරුවනේ ඖෂධ. ඖෂධ සමූර්ධජයි. ඊළඟට දරුවනේ ආයුෂ සමූර්ධජයි. ඊළඟට ආරක්ෂා සමූර්ධජයි. ආරක්ෂා සමූර්ධජයි. අපි අඳුනගත්තා. එහෙමනම් තාලුජස මූර්ධජස. එමනම් ඉස්සරහට ගිහලා අපි දන්තජස යෙදුණු සරල වචන ටිකක් බලමු. මෙන්න පළවෙනි වචනය ගස. සදන්තජයි. ඊළඟට ආදරණීය දුවේ පුතේ සමනලයා සදන්තජයි. ඊළඟට උදෑසන සදන්තජයි. ඊළඟට සරම සදන්තජයි. ඔබ මෙවැනි වචන ලියලා පුරුදු වෙන්නට ඕනේ. ඒ සඳහා ඔබට ඔබේ සිංහල පෙළපොත 4 ශ්‍රේණියේ භාවිත කරන්නට පුළුවන්. අපි එහෙමනම් ඊළඟ අපිට හම්බ වෙන්නේ කියවන්න වේගය වර්ධනය කරගන්න. විශේෂත විභාගයේදී ඔබේ වේගය වර්ධනය කර ගැනීම අනිවාර්යයි. කියවීමේදී ඔබට වේගය වර්ධනය වීම ඉතාමත්ම වැදගත්. ප්‍රශ්නවලට කාලයේ ඉතුරු කර ගැනීමෙන් පිළිතුරු සපයන්න. එමනම් බලමු ආදරණීය දුවේ පුතේ ඔබට අද දවසේදී ලැබෙන ඡේදය කොයි වගේ එකක්ද කියලා. ඔව්. බලමු මත් එක්කන් කියවමු. රාත්‍රිය ගත වී පසුදිනයේ උදා වුණේය. උදෑසනින්ම ගම්වැසියෝ මේ වෘක්ෂය අසලට දුවගෙන ආහ. මට ගැල්ය. මට ගවයින්ය. මට වස්තුවය කියමින් ඔව්හු ගැල් ගවයින් හා වස්තුව බෙදා ගැනීමට සැරසුනාහ. එහෙත් දුටු දෙයින් ඔව්හු විස්මයට පත් වූහ. ආදරණීය දුවේ පුතේ දැන් ඔබට මුළු ඡේදයේම තිරේ පැහැදිලිව දිස්සෙනවා. එමනම් අයිසරයක් කියවමු බලන්න. රාත්‍රිය ගත වී පසුදිනයේ උදා වුණේය. උදෑසනින්ම ගම්වැසියෝ මේ වෘක්ෂය අසලට දුවගෙන ආහ. මට ගැල්ය. මට ගවයින්ය. මට වස්තුවය කියමින්
ඔවුහු ගැල් ගවයින් හා වස්තුව බෙදා ගැනීමට සැරසුනාහ. එහෙත් දුටු දෙයින් ඔවුහු විස්මයට පත් වූහ. ආදරණීය දුවේ පුතේ ඡේදය ඔබ කීප වතාවක්ම කියවන්න, වේගය හදාගන්න, වර්ධනය කරගන්න. බලමු දරුවනේ කියවන්න, බලා ලියන්න. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ අක්ෂර වින්‍යාසය. දැන් තිරේ දිස්සෙන වචන ටික වෘක්ෂය, ඖෂධ, විවිධ, භාණ්ඩ. දැන් වෘක්ෂය කියලා නිවැරදිව ලියන්න ඔබ. ඔබේ අකුර, හැඩය, ප්‍රමාණය ගැන වඩාත්ම සැලකිලිමත් වයි මේ වචන 4 ලියන්න ඕනේ. බලමු දරුවනේ මෙන්න මම දෙනවා වෘක්ෂය. ඉහළින් තියෙන වචනේ නිවැරදිව බලලා පිළිතුර සපයා ගන්න. ඖෂධ මෙන්න මේ විදියටම බලලා ඔයා ලියන්නට ඕනේ. ඊළඟට විවිධ. ඊළඟ වචනය දුවේ පුතේ භාණ්ඩ. ඔව් අපිට තවත් පේලියක් ඉතුරු වෙලා තියෙනවා. එයාගෙත් අපිට ලියන්න පුළුවන් උප්පරිම ලස්සනට මේ වචනය ආයෙත් පහලට ලියනවා. වෘක්ෂය, ඔදුවේ පුතේ ඖෂධ, ඊළඟට විවිධ, ඊළඟට භාණ්ඩ. අපි යන් ඉස්සරහට පරිසරයේ කොටසයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. පරිසරය 9 වෙනි පාඩම ගමනාගමනය. අපිට අද දවසේදී සාකච්ඡා කරන්න තියෙන්නේ 9 වෙනි තේමාව ගමනාගමනය පාඩම. ඔව් ගමනාගමනයේ පාඩමේදී අපි බලමු අපිට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ කොයි වගේද කියලා. පයින් ගමන් කරන්නන් විසින් අනුගමනය කළ යුතු නීති රීති මොනවාද? පයින් ගමන් කරන්නන් විසින් අනුගමනය කළ යුතු නීති රීති මොනවාද? ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. අපි සපයලා තියෙන පිළිතුරු ටික බලමු. ඔව් ඒ යටතේ අපිට පිළිතුරු තිත්තිරි 3ක් දීලා තියෙනවා. පයින් ගමන් කරන්නන් විසින් අනුගමනය කළ යුතු නීති රීති මොනවාද? එමනම් පළවෙනි එක දරුවනේ දකුණු පසින් ගමන් කිරීම. දකුණු පසින් ගමන් කිරීම පයින් ගමන් කරන්නන් විසින් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ නීතියක්. දකුණු පසින් ගමන් කිරීම. උදරුවනේ එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම. හරිම පැහැදිලි. එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම. බලමු තුන්වෙනි පිළිතුරට ගිහිල්ලා දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් නොකිරීම. මීට අමතරව තවත් කරුණු රාශියක් තියෙනවා ඔබට පිළිතුරු සපයන්න පුළුවන් ඒවා. තිරේ දිස්සෙන පිළිතුරු ටිකට අපි ආයසරයක් ගිහිල්ලා බලමු. පයින් ගමන් කරන්නන් විසින් අනුගමනය කළ යුතු නීති රීති මොනවාද? දකුණු පසින් ගමන් කිරීම. එක පෙළට දෙදෙනෙකු පමණක් ගමන් කිරීම. දුරකථන භාවිත කරමින් මාර්ගයේ ගමන් නොකිරීම. එමනම් ආදරණීය දුවේ පුතේ පයින් ගමන් කරන්නන් විසින් අනුගමනය කළ යුතු නීති රීති 3ක් තමයි ඔබට දැන් තිරේ දිස් වෙන්නේ. එමනම් අපි දෙවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා බලමු. රතවාහන ආලෝක සංඥා නිවැරදිව වර්ණ ගන්නවා. එම වර්ණ සහිත විදුලි බුබුලු දැල්වූ විට කළ යුතු දේ ලියන්න. රතවාහන ආලෝක සංඥා නිවැරදිව වර්ණ ගන්නවා. එම වර්ණ සහිත විදුලි බුබුලු දැල්වූ විට කළ යුතු දේ ලියන්න. මෙන්න තියෙනවා පුතේ රතවාහන ආලෝක සංඥා පුවරුවක්. අපි බලමු ආලෝක සංඥා පුවරුව නිවැරදිව වර්ණ ගන්වලා. ඔව් පළවෙනියටම ආව වෘත්තය අපි රතු පාටින් පාට කරා. ඔව් දුවේ පුතේ රතු පාටින් වර්ණ ගන්වනු විට අපි කළ යුත්තේ මොකද්ද කියලා ඔබ මේ වෙනකොට පිළිතුරු සපයලා ඇති නිබන්ධනයේ අතේ තියෙන දරුවෝ. ඔව් හැමෝම හොඳටම දන්නවා රතු පාට බල්බය දැල්ලු විට අපි මොකද කරන්න ඕනේ කියලා. ඔව් දුවේ පුතේ නවතිනු කියන පණිවිඩය තමයි අපිට දෙන්නේ. ඊළඟට බලමු ඊළඟ වර්ණය මොකක්ද කියලා. ඔව් පුතේ කහ පාට වර්ණය. කහ පාට වර්ණය. කහ පාට දැල්වූ විට අපි කල යුත්තේ ඔව් දුවේ පුතේ සූදානම් වෙනු. සූදානම් වෙනු. ඊළඟට කොළ පාට වර්ණය. කොළ පාට වර්ණය. කොළ දැල්වූ විට සිද්ධ වෙන්නේ ආදරණීය දුවේ පුතේ ගමන් කරනු කියන පණිවිඩය. එhmenan ආයසරයක් හොඳට බලන්න ඉහළ සිට පහළට. රතු පාට දැල්වූ විට අපි නවතිනු
කහ පාට දැල්වුව විට සූදානම් වෙනු කොළ පාට දැල්වුණු විට ගමන් කරනු කියන පුවරු ආලෝක සංඥා පුවරුවේ දරුවනේ අදහස තමයි මේ තිරේ දිස්වෙන්නේ. එමනම් අයිසරයක් හොඳට බලන්න. රතු පාටෙන් නවතිනු කහ පාටෙන් සූදානම් වෙනු කොළ පාටෙන් ගමන් කරනු. මම අතිරේක ප්‍රශ්නයක් ඔයාලගෙන් ඇහුවෙත් දුවේ පුතේ. රතවාහන ආලෝක සංඥා පුවරුවක වැඩිම වාර ගණනක් දැල්වෙන විදුලි බුබුලේ වර්ණය කුමක්ද? මම එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් රතු කහ කොළ. රතු කහ කොළ මේ වර්ණ තුනෙන් වැඩිම ප්‍රමාණයක් දැල්වෙන විදුලි බුබුල වන්නේ දරුවනේ කහ පාට. කහ පාට තමයි වැඩිම වාර ගණනක් දැල්වෙන විදුලි බුබුල වන්නේ. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මහමග ගමන් කිරීමේදී අප විසින් පවත්වා ගත යුතු යහපත් පුරුදු මොනවාද? ඔව් දුවේ පුතේ. මේ පළවෙනි ප්‍රශ්නයේදීත් අපි කතා කරා මේ හා සමාන ප්‍රශ්නයක්. ඔබට ප්‍රශ්න දෙකම සමාන ලෙස පේනෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ නීති රීති නෙවෙයි යහපත් පුරුදු. යහපත් පුරුදු. මහමග ගමන් කිරීමේදී අප විසින් පවත්වා ගත යුතු යහපත් පුරුදුයි අපෙන් අහන්නේ. එහෙමනම් බලමු අපිට දීලා තියෙන පළවෙනි යහපත් පුරුද්ද මොකක්ද කියලා. ඔව්. මාර්ග නීති රීති අනුගමනය කිරීම ඔබ අපි විසින් පවත්වා ගත යුතු යහපත් පුරුද්දක්. ඔන්න පළවෙනි පුරුද්ද විදියට අපි දෙනවා දරුවනේ මාර්ග නීති රීති අනුගමනය කිරීමට අපි පුරවැසියෝ විදියට පුරුදු වෙන්නට ඕන. නීතිගරුක පුරවැසියන් විදියට යහපත් මෙන්න මේ පුරුදු ටික පුංචි කාලයේ සිටම අපි පුරුදු පුහුණු විය යුතුයි. බලමු එහෙනම් දෙවෙනි පුරුද්ද විදියට ඔව් තිරේ දැන් දරුවනේ පිළිතුරු තුනම දිස් වෙනවා. දකුණු පසින් ගමන් කිරීම යහපත් පුරුද්දක්. මාර්ගයේ දෙපස ඇති දේපල වලට හානි නොකිරීම හොඳ පුරුද්දක්. එහෙමනම් මහමග ගමන් කිරීමේදී අප විසින් පවත්වා ගත යුතු යහපත් පුරුදු මොනවාද කියන ප්‍රශ්නයට අපි පිළිතුරු තුනක් දීලා තියෙනවා. මාර්ග නීති රීති අනුගමනය කිරීම යහපත් පුරුද්දක්. දකුණු පසින් ගමන් කිරීම යහපත් පුරුද්දක්. මාර්ගයේ දෙපස ඇති දේපල වලට හානි නොකිරීම දරුවනේ යහපත් පුරුද්දක්. එමනම් බලමු අපි හතරවෙනි පරිසරයේ ප්‍රශ්නයට ගිහිල්ලා. පොදු වාහන හඳුනාගෙන නම් කරන්න. පොදු වාහන හඳුනාගෙන නම් කරන්න. අපි බලමු. පොදු වාහන රාශියක් තියෙනවා. අපිට නම් කරන්න තියෙන්නේ හතරයි. ඔව් බස් රථය, දුම්රිය, මගී ගුවන් යානය, ඊළඟට මගී නැව්. මීට අමතරව පුතේ තවත් පොදු වාහන තියෙනවා. අපි ඔබට පිළිතුරු හතරක් ඉතිරි හතරයි දීලා තියෙන්නේ. හිස්තැන් හතරයි. ඒ හතරට අපි ලියලා තියෙනවා බස් රථය, දුම්රිය, මගේ ගුවන් යානය, මගේ නැව්. එහෙනම් යන් අපි ආදරණීය දුව පුතේ ඉස්සරහට පොදු වාහන භාවිතයෙන් ඇති වාසි මොනවාද? පොදු වාහන භාවිතයෙන් ඇති වාසි තුනක් අපිට ලියන්න කියලා කියනවා. පොදු වාහන භාවිතයෙන් තියෙන පළවෙනිම වාසිය දරුවනේ අඩු වියදමින් ගමන් කළ හැකි වීම. ඔව් අපිට පෞද්ගලික වාහනයක යනවා නම් තනිව වියදම් දරන්න වෙනවා. හැබැයි පොදු වාහනයක ගමන් කරන විට දරුවනේ ඒ වියදම බෙදී යන නිසා අපිට පළවෙනිම වාසිය විදියට ගන්න පුළුවන් අඩු වියදමින් ගමන් කළ හැකි වීම. එමනම් පොදු වාහන භාවිතයේ තියෙන පළවෙනි වාසිය අඩු වියදමින් ගමන් කළ හැකි වීම. දෙවන වාසිය බලමු. වැඩි දෙනෙකුට ගමන් කළ හැකි වීම. ඔව් ආදරණීය දුවේ පුතේ. බස් රථය දැන් ඔබ පොදු වාහන දැක්කා. මොනවද පොදු වාහන කියලා අඳුනගත්තා. එහෙමනම් දැන් පැහැදිලි වැඩි දෙනෙකුට ගමන් කරන්න පුළුවන් එකවර. එකවර වැඩි දෙනෙකුට ගමන් කරන්න පුළුවන් වීම වාසියක්. එහෙමනම් බලමු අපි ඊළඟ පිළිතුරට ගිහිලා ආරක්ෂාකාරී බව. ඔව් පොදු වාහනවල දරුවනේ ආරක්ෂාකාරී බවක් තියෙනවා. එහෙමනම් පොදු වාහන භාවිතයෙන් ඇති වාසි මොනවද කියලා ඉස්සරයක් බලමු. අඩු වියදමින් ගමන් කළ හැකි වීම වාසියක්. වැඩි දෙනෙකුට ගමන් කළ හැකි වීම එකවර වාසියක්. ආරක්ෂාකාරී බවත් පොදු වාහන භාවිතයෙන් තියෙන තවත් වාසියක්. ඔව් දුවේ පුතේ. අපි දැන් යනවා කෙටි ප්‍රශ්න කීපයකට බලමු. පාඩම් කරගන්න. දඬු මොනරයක නැග ගමන් බිමන් ගිය රජතුමා කවුද? ඔබට පුළුවන්
ඉක්මනට පිළිතුරු සපයන්න. දඬු මොනරේක නැග ගමන් බිමන් ගිය රජතුමා කවුද? දඬු මොනරේක නැග ගමන් බිමන් ගිය රජතුමා කවුද? බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. ඔව්, රාවණා රජතුමා. රාවණා රජතුමා තමයි දඬු මොනරේක නැගලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ ගමන් බිමන් ගිය රජතුමා විදියට. ප්‍රශ්න අංක 2. ලංකාවේ උසම දුම්රිය පොළ කුමක්ද? නිවැරදි පිළිතුරු සපයන්න ඔබ ඉක්මනට. ලංකාවේ උසම දුම්රිය පොළ ආදරණීය දුවේ පුතේ ඔව් පට්ටි පොළ. පට්ටි පොළ තමයි ලංකාවේ උසම දුම්රිය පොළ වෙන්නේ. මම ඔබෙන් ඇහුවොත් උඩරට දුම්රිය මාර්ගයේ අවසානයේ කොහෙද කියලා අතිරේක ප්‍රශ්නයක්. ඉක්මනට පිළිතුරු සපයන්න බලන්න. ඔබේ වැඩිහිටියන් එක්කන් සම්බන්ධ වෙලායි ඔබ පාඩමට සම්බන්ධ වෙන්නේ. උඩරට දුම්රිය මාර්ගයේ අවසානයේ කොහෙද? උඩරට දුම්රිය මාර්ගයේ අවසානයේ කොහෙද කියලායි මම ඔබෙන් අහන්නේ. පිළිතුර බදුල්ල. බදුල්ල තමයි දුවේ පුතේ උඩරට දුම්රිය මාර්ගයේ අවසානය. මම තවත් අතරේක ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. බලන්න ඔබට පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා. උතුරු දුම්රිය මාර්ගයේ අවසානයේ කොහෙද? උතුරු දුම්රිය මාර්ගයේ අවසානය කොහෙද? උතුරු දුම්රිය මාර්ගයේ අවසානය කොහෙද? ඔබ ඔබේ වැඩිහිටියන් සමග සාකච්ඡා කරලා පිළිතුරු දෙන්න. නිවැරදිද බලන්න. උතුරු දුම්රිය මාර්ගයේ අවසානයේ දරුවනේ කංකසන්තුරේ. උතුරු දුම්රිය මාර්ගයේ අවසානයේ කංකසන්තුරේ. බලමු අපිට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නය. මතු පිටට නොපෙනී ජලයේ යටින් ගමන් කරන වාහනය කුමක්ද? ඔබට පිළිතුරු සපයන්න පුළුවන්. ඔබට කාලය හම්බ වෙනවා. මතු පිටට නොපෙනී ජලයේ යටින් ගමන් කරන වාහනය කුමක්ද කියන ප්‍රශ්නයයි ඇහුවේ. මතු පිටට නොපෙනී ජලයේ යටින් ගමන් කරන වාහනය කුමක්ද? බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. සබ්මැරීනය. සබ්මැරීනය. ප්‍රශ්න අංක 4. ගුවන් යානයේ නිපද වූයේ කවුද? ගුවන් යානය නිපද වූයේ කවුද? ප්‍රශ්නය ගුවන් යානයේ නිපද වූයේ කවුද? බලමු පිළිතුර. විල්බර් රයිට් or will write? විල්බර් රයිට් or will write? ඔව්, ඔබට ටිකක් ගැටලු සහගත වගේ වෙන්න පුළුවන්. ඔබ මුල් නම් කොටස් ටික අහලා නැති නිසා. විල්බර් රයිට් සහ ඕවිල් රයිට් තමයි ආදරණීය දුවේ පුතේ ගුවන් යානයේ නිපදවන්නේ. තවත් විදිහකට කියනවා අපි රයිට් සහෝදරයෝ. රයිට් සහෝදරයෝ. ගුවන් යානයේ නිපද වූයේ විල්බර් රයිට් සහ ඕවිල් රයිට් කියන රයිට් සහෝදරයෝ. බලමු ප්‍රශ්න අංක 5. ලංකාවේ බහුලවම සිදුවන අනතුර කුමක්ද? ලංකාවේ බහුලවම සිදුවන අනතුර කුමක්ද? ආදරණීය දුවේ පුතේ රියානතුරු. රියානතුරු තමයි ලංකාවේ බහුලවම සිද්ධ වෙන්නේ. පයින් ගමන් කිරීමේදී එක පෙළට ගමන් කළ යුතු උපරිම මගීන් ගණන කීයද? අපි මේක ඉස්සරලත් මේ පාඩමේදීම ගමනාගමනය කියන කොටසේ සාකච්ඡා කළා. පයින් ගමන් කිරීමේදී එක පෙළට ගමන් කළ යුතු උපරිම මගීන් ගණන කීයද? ඔබේ වැඩිහිටියන්ට ඔබ පිළිතුර දීලා බලන්න අපි නිවැරදි පිළිතුර කිව්වට පස්සේ ඔබේ පිළිතුර නිවැරදිද කියලා. ඔව්, පිළිතුර ආදරණීය දුවේ පුතේ 2යි. දෙන්නෙකුන්ට තමයි පයින් ගමන් කිරීමේදී එක පෙළට ගමන් කළ හැක්කේ. එමනම් අපි බලමු කියවන්න බලා ලියන්න දෙමළ කොටසට ගිහිල්ලා. එනක්කු තන්නීර් වේන්ඩාම්. පෙර පරිදිමයි ආදරණීය දුවේ පුතේ මේ වාක්‍ය මේ විදිහටම ඔබ ලියලා ඔබ අකුරු අතර වචන අතර ඉඳ තියලා නිවැරදි අකුරු ලියන්නට ඉගෙන ගන්නට ඕනේ. බලමු එනක්කු තන්නීර් වේන්ඩාම්. එනක්කු තන්නීර් වේන්ඩාම් කියවන්න බලා ලියන්න. ඔබ මේ පාඩම් කරගත යුතුයි. එනක්කු තන්නීර් වේන්ඩාම් මට වතුර එපා. තව සැරයක් අපි මේව ලස්සනට ලියලා පාඩම් කරගමු. එනක්කු තන්නීර් වේන්ඩාම් මට වතුර එපා. එනක්කු තන්නීර් වේන්ඩාම් මට වතුර එපා. බලමු ඉස්සරහට ගිහිල්ලා පාඩම් කරගන්න තියෙන ඔබට දෙමළ වාක්‍ය කීපයක්. එනක්කු තන්නීර් වේන්ඩාම් මට වතුර එපා. නීංගල් යාර් කියවුමත් එක්කන් නීංගල් යාර් ඔබ කවුද? එනක්කු තන්නීර් වේන්ඩාම් මට වතුර එපා. නීංගල් යාර් ඔබ කවුද? නාන් සමන් මම සමන්.
නාන් සමන් මම සමන්. ඔව්. ඊළඟට ආදරණීය දුවේ පුතේ බලමු. national anthem. ඔව්. ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත වචනයක්. national anthem ජාතික ගීය. ඔබ මේ ඉංග්‍රීසි වචනය මේ විදිහටම බලලා සිංහල අදහසත් එක්කම පහලට ලියා ගන්නට ඕනේ. national anthem ජාතික ගීය. අයිසරයක් කියවමු හොඳට. national anthem ජාතික ගීය. national anthem ජාතික ගීය. ඔව් ආදරණීය දුවේ පුතේ. අද දවසේදීත් අපි සාකච්ඡා කළේ 4 ශ්‍රේණිය 22 වන සතියේ යටතේ. ඔබට වැඩපොත නිබන්ධනය මේ වනකොට අතේ තියෙන ආදරණීය දුවල පුතාලා 23 වෙනි සතියට සූදානම් වෙන්නට ඕනේ. අපි 23 වෙනි සතිය ලබන අඟහරුවාදා පුරුදු පරිදි සාකච්ඡා කරනවා. ඒ වෙනකොට ආදරණීය දුවේ පුතේ ඔබ 23 වෙනි සතිය පාඩමේ ඉවර කරලා තියෙන්නට ඕනේ. නිබන්ධන ලබා ගත්තේ නැති අභ්‍යාස පොත්වල තාම ලියන ආදරණීය දුවල පුතාලට පාඩම අවසානයේදී තිරේ දිස්වෙන දුරකථන අංකයට කතා කරලා නිබන්ධන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි ඊළඟ සතියේ සුපුරුදු පරිදි හම්බ වෙමු. එතෙක් හැමෝටම අයිබෝවන්. ඔව් ආදරණීය දුවේ පුතේ ඔන්ලයින් ක්ලාස් එකක් විදියට අපි පේපර් ක්ලාස් එකක් 3 සහ 4 ශ්‍රේණි සඳහා ආරම්භ කරනවා ලබන මාසයේ මුල සිට. ඔබට දැන් තිරේ දිස්වෙනවා දුරකථන අංක. මෙන්න මේ දුරකථන අංකවලට අමතලා ඒ පිළිබඳව තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ යටතේ ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට අනුමානම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳව විස්තර ඔබට තිරේ දිස්වෙන දුරකථන අංකවලට කතා කරලා ලබා ගැනීමට හැකියාව තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයට අදාළව ගණිතය, පරිසරය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයන් වලින් ඔබට ඉහළම ලකුණක් ලබා ගැනීමට අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.